ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්නේ ඉතාම සුවිශේෂී දෙයක් ගැනයි. 2025 වසර සඳහා නිකුත් වූ අලුත්ම වෙසක් සමරු මුද්දර ගැනයි. ඔබ මුද්දර එකතු කරන්නෙක් නම්, කලා රසිකයෙක් නම්, නැතිනම් බෞද්ධ සංස්කෘතියට ආදරය කරන්නෙක් නම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන්මයි. වෙසක් කියන්නේ ලෝපුරා බෞද්ධයන්ට ඉතාම වැදගත් දිනයක්. එයින් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම සහ පිරිනිවන් පෑම සිහිපත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා වෙසක් කියන්නේ ආලෝකයෙන්, භක්තියෙන් සහ සහයෝගීත්වයෙන් පිරුණු උත්සවයක්. සෑම වසරකම ශ්‍රී ලංකා තැපෑල මේ අවස්ථාව සනිටුහන් කරමින් ලස්සන මුද්දර නිකුත් කරනවා. අපි මේ අපූරු මුද්දර හොඳින් බලමු. ඒවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ චිත්‍ර කලාත්මකව ඉදිරිපත් කරනවා. පළමු මුද්දරයෙන් අරත්තන් රජමහා විහාරයේ සිතුවම් දක්වනවා. එහි දීප්තිමත් වර්ණ සහ විස්තර කෙරෙන රූප භාවිතා කර තිබෙනවා. දෙවැනි මුද්දරයෙන් තියෙන්නේ ලිහිණියාගල රජමහා විහාරයේ බිතු සිතුවම්. මෙහි කලාත්මක බව පුදුම සහගතයි. ගැඹුරු ආධ්‍යාත්මික වැදගත්කමක් ඇති අවස්ථා මනාව නිරූපණය කර තිබෙනවා. එහි අද්විතීය ශෛලිය සහ සංයුතිය ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම තුන්වන මුද්දරයෙන් තියෙන්නේ පොත්ගුල් රජමහා විහාරයේ සිතුවම්. සෑම මුද්දරයක්ම ශ්‍රී ලංකාවේ පොහොසත් කලාත්මක හා ආගමික උරුමයට පිවිසෙන දොරටුවක් වැනි. ශ්‍රී ලංකා තැපෑල විශේෂ සමරු පත්‍රිකාවක්ද නිකුත් කරලා තියෙනවා. මේ පත්‍රිකාවේ අලංකාර ස්තූපයක් සවිස්තරාත්මකව දැක්වෙනවා. ඒ පොත්ගුල් රජමහා විහාරයේ දාගැබක්. මුද්දර එකතු කරන්නන් සඳහා සිහිවටන පත්‍රිකාවට අමතරව මුල් දින කවරයක්ද නිකුත් කර තිබෙනවා. මෙයට මුද්දර 3ම ඇතුළත්. නුවරඑළිය යන විශේෂ මුද්දර අවලංගු කිරීමේ සලකුණක් සහ නිකුත් කළ දිනය ඇතුළත් වෙනවා. ඉතින් ඔබ මේවා ඔබේ එකතුවට එකතු කරගත යුත්තේ ඇයි? ඒවා වැදගත් සංස්කෘතික ආගමික සිදුවීමක් නියෝජනය කරනවා. මේවා ලස්සන කලාකෘති. සීමිත සංස්කරණ මුද්දර වගේම ඒවායේ වටිනාකම කාලයත් සමග වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා කලා ශිල්ප ගැන ඉගෙනීමට මේ අපූරු මාර්ගයක්. මේ ලස්සන වෙසක් මුද්දර 2025 මැයි 10 වෙනිදා නිකුත් කළා. ඔබට මේවා තැපැල් කාර්යාලයකින් හෝ මාර්ගගතව මුද්දර කාර්යාංශ හරහා ලබාගත හැකියි. මේවා ඔබේ එකතුවට එකතු කරගන්න අමතක කරන්න එපා. මේ අලුත් මුද්දර ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝවට කැමති නම් ලයික් කරන්න. මෙවැනි තවත් මුද්දර සම්බන්ධ වීඩියෝ සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. නොටිෆිකේෂන් බෙල් එක ඔබන්නත් අමතක කරන්න එපා.